පිපාසය සහ පොල් වේවිච්ච කොටස මට ඩායිමකට පත් වෙනවා. බලා ගන්නවා මේ මැෂින් එක උඩේ තිබේ වතුර ටික වතුර බින්දු ගානක් එක්ක අහුවලා තියෙන්නේ. මට මේ හොඳටම ඇති මගේ පිපාසය නිවා ගන්න පැහැදිලිද? ඇයි බබල්? එහෙනම් සොල්දාදුව වශයෙන් කිරිබහන වැඩ කරන්න ඉගෙන ගන්න පැහැදිලිද? ඇයි බබල්? මට මුගෙන් පණ වැඩක්ද? මට වැඩක් නෑ. මගේ පණ තමයි ජීවත් කරගන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් හොඳටම පණ දින මාළුවෙක් මගේ මදුරු දල දාලා මං අර පල්ලා දින ඇලෙක් අල්ලගත්තා මේ වගේ පණ දින මාළුවෙක්. මට කන්න පුළුවන්ද? මගේ මානසිකත්වය දැන් කොහොමද තියන්නේ? ඊටාම අවදානම් තත්ත්වේ මාළුවෙක් හරි කාලා මං ජීවත් වෙන්න පැහැදිලිද? අපුරට හඩ පාවා දෙන්න නැතුව හමුන්ගේ ක්‍රියාකාරකම් ඉදිරියට කරගෙන යන්න හැකියාවක් තියෙන්න ඕන. පුළුවන් නෑම කරන්න. පුළුවන් කරන්න බෑ. මතක තියාගන්න ඕන සෝල්දාල්ගේ පුරාම ළඟක් නෙවෙයි. ඊටාම සෝල්දාල් ගතියෙන් තමයි හැමෝම වැඩ කරන්න ඕන. කරන්න පුළුවන් ඔක්කොම බෑ. මතක තියාගන්න පුළුවන් කරන්න. මතක තියාගන්න ඕන මුල්ලා. සෝල්දාල් දුවසෙන් මතක තියාගන්න ඕන. මේකට කඩුස්සෙක් ගැරන්ඩියේ ගෙම්බෙක් කක්කොට්ටෙක් වුණත් දාලා තම්බල බොන්න පුළුවන්. පුළුවන්ද බොන්න? පුළුවන්. ගෙම්බ ඉන්නද අරකේ? නෝ. අනිවාර්යෙන්ම තමුල්ලට මම මේක බීලා පෙන්නනවා. පිටිපස්සක් නෑ. හැබැයි තමුල්ලගේ තියෙන රෝග නිට්ටාවට මේකේ සුව වෙනවා. පැහැදිලිද? පියාවේ ජීවිත අසරපද තුමනේ. Hãy subscribe cho kênh Ghiền Mì Gõ để không bỏ lỡ những video hấp dẫn.